350 දාන්න තිබ්බේ. ඔව් 350. Friend request. Vi ringrazio. Ciao. Ciao. මුදල් ලැබීමට පෙර මුදල් ලබා ගන්නා පුද්ගලයාගේ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් අංකය නිවැරදි බව තහවුරු කරන්න. ඉතින් මොකද? ඔයා හරි ජනප්‍රියයි දැන් ඉස්සරහට මේ අයියේ සල්ලි ඔත් වෙන දාන්න දාගමුද? නෝන තමයි කස්ටමර්ස්ලා හැන්ඩල් කරන්නේ ගොඩක් කරලා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි දාන කෙනෙක් ඔයාලගේ සිස්ටම් එකට රෙජිස්ටර් වෙන්න ඕන දැක්ක කොහමද? පළක් වෙලාවට මේ සිස්ටම් එකේ වෙන කොහේ දාලා තියෙනවා නම් රෙජිස්ටර් වෙලා තියෙනවා. හරි. නැත්නම් අලුතෙන් ડોකියුමන්ට් එක අරන් රෙජිස්ටර් දාන්නේ නෑනේ. නෑ. මේක මොන්ඩියල් බොනි තියෙනවා, ට්‍රාන්ස්ෆාස්ට් තියෙනවා, රියා තියෙනවා. නෑ මල්ලි රෙජිස්ටර් වෙලා නෑ. ඕකේ done. ටොටක් වෙලා යනවා. මිලාන් මිනිස්සු ටයිම් එකත් එක්ක මාර ගේමක් ගහන්නේ. සල්ලි ජීවිතේ ගොඩක් දේවල් නැති වෙන තැන මිලාන මිනිස්සුන්ගේ. පළක් එනකොට කෝල් එකක් දීලා මං එනවා. ඒ තරම් සෙට් වෙලා ඉන්න කට්ටිය නේ. ඔව්. ඔලොන්ජා පෝස්ටල් කෝඩ් එක දන්නවද? 454. සාමාන්‍ය මොනවද දැක්කේ ඕන වෙන්නේ අලුතෙන් කෙනෙක්ට රෙජිස්ටර් වෙනකොට මෙතනට? ඩෙන්ටි කාඩ් එක, එන්එස් සෝජෝර්න් එක, නැත්නම් પાස්පෝර්ට් එක, අපොයින්ට්මන්ට් කොලේ කුස්තුරේකෙන් දෙන. ඒ ඕන එකකට සල්ලි දාන්න පුළුවන්. පූචි අයගේ පහ කොලේ. හරි. ඒගොල්ලන්ගේ දාපු අපොයින්ට්මන්ට් කොලේටත් පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට තමන් ගාව කොහොම හරි විදිහකට ලීගලයිස් වෙලා තියෙනවා සල්ලි දාන්න පුළුවන් නේ. ඩීටේල්ස් විදියට ඕන වෙන්නේ ඔය පෝස්ටල් කෝඩ් එක නම් මම ඒ වගේ දේවල් විතරයි නේ. ඒක මම නැත්තම් Google එකේ ගහලත් බලන්න. සර්ච් කරලා ඒගොල්ලන්ට අරගෙන දෙනවා. ඉන්නවනේ. ඒගොල්ලන්ගේ දාලා බලනවා. මිලාන වලට නම් normal. මට කටපාඩම්. මට කටපාඩම්. ආ. තව කොහොම සෙට් එකක්. ડોකියුමන්ට් නැති කට්ටිය. කොහොම සල්ලි දාන්න? ડોකියුමන්ට් එකක්වත් නැද්ද? මොකුත්ම නැහැ. પાස්පෝර්ට් එක තියෙනවා, බුද්ධමෙන්තු කොලේ තියෙනවා. අවුලන්නේ නේ? අවුලන්නේ. අනිත් අය ගොඩක් කරුවල යවනවා. මෙයා මැච් එක කරලා. මම කොහොමරි දාලා දෙනවා. මට කණ්ඩක් තරම් දීලා යනවා. අද එක්කෙනෙක්ගේ සතුට වැඩි ගමන පාතරවුනේ කණ්ඩක් තරම් දීලා ගියේ. දෙක තුන දාපුවේ මෙතන ඇවිල්ලා පින් දීලා අවුරුදු හතරක්ලු දාලා ගියත් එක්ක එයා මෙතන ඉඳලා අනිත් දෙන්න දානකම් එයාගේ සල්ලි වයිෆ්ට ගිහිල්ලත් ඉවරයි මෙතන ඉන්නකම්. එහෙම තමයි වෙන්න ඕනේ. ඔව් විශ්වාසය තියෙනවනේ. මාස 4ක් මෙහෙ වැඩලු. මාස 4ම එනවා කිව්ව සල්ලි දාන්න. 1 2 3 350. අද රේට් එක කීයද දැක්කේ? 383යි 775යි. ඉස්සරහට වැඩි වේද අඩු වේද මොකද තත්ත්වය? කියන්න බෑ. අපි නොදන්නේ ඉතින් කියන්නේ. ඒක කියන්න බෑ. හරි නම් මේක දාලා දෙන්නේ කියලා. කියන්නේ කොඩි ෆිස්කාඩ් දෙනවා. 350ක් තියෙනවා. හරි. ලංකාවේ කෙනාගේ විස්තර ටික ඕනේ. ඕකේ. ලක්සරි විලාස්. ප්‍රසන්න වීරසූරිය. මේ දෙකේමද? ඔව් මල්ලි. උඩයි යටයි දෙකේම. හයිලයිට් කරලා තියෙන්නේ account holder එකේ name එක තියෙනවා, වැඩිලා තියෙන ගාණ තියෙනවා. අද රේට් එක තියෙනවා. හරි. කොච්චර ලාක් ඒ දැක්කේ? විනාඩි 20න් වැටෙනවා. අලුතෙන් රෙජිස්ටර් කරොත් පැයක් ඇතුළත වැටෙනවා. කරන එක්කෙනෙක් නම් විනාඩි 20ක් ඇතුළත අනිවාර්යෙන් වැටෙනවා. විනාඩි 20ක විනාඩි 20ම යනවද? නෑ එහෙමත් නෑ නෑ. නෑ. කෝල් විනාඩි 20ක් කියන්නේ මම කියන්නේ නැත්තම් කෝල් කරලා අහනවනේ 20ක් කියනවනේ. ඇයි මේ පරක්කු උනේ කියලා. පොඩි ඩෙඩ්ලයින් ෆ්‍රේම් එකක් දෙන්න මම නැත්තම් ඕනේ. එනහම් මුදයෝ